රුපියල් 4000ට වැඩි අඩු මුදලින් කැමරා. ඉතින් ඕගොල්ලෝ බලන්නේ නැති රුපියල් 4000ට වැඩි අඩු මුදලින් කැමරා ගන්න කොහොමද? ඉතින් ඒ ගන්නට කැමරා තියෙනවද? ඉතින් අද මම වීඩියෝ ඒ ගැන සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. ඉතින් මම මේ වීඩියෝ රුපියල් 4000ට වැඩි අඩු මුදලින් ගත්ත කැමරාව ගැන ෆුල් රිවිව් එකක්ද අද මම වීඩියෝ ඔයාලට කියලා දෙනවා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. වීඩියෝ එක යන්න කලින් මම subscribe කරලා like කරලා comment කරලා share කරලා යන්නත් අමතක කරන්න එපා. ආදෙන් සාදෙන් පිළිගන්නවා මගේ PC Studio YouTube channel එකට. ඉතින් ඔයා YouTube කන්නේ ඉන්නේ ඉන්න ඔයාලට ගැලපෙනම low budget කැමරා එකකට කියන තමයි අද මම වීඩියෝ කතා කරන්න යන්නේ. ඉතින් මම මේ කතා කරන්න යන්නේ කැමරාවේ මිල වන්නේ රුපියල් 4000කට දෙවි අඩු මුදලක්. ඉතින් අපි බලමු මේ කැමරාව මොකක්ද කියලා. ඉතින් මෙන්න තියෙන කැමරාව තමයි අද මම රිවිව් කරන්න යන්නේ. ඉතින් මේ කැමරාව මට රුපියල් 4000ක්වත් වේදම් උන්නේ නැහැ. මම මේක මිල දී ගන්න. එහෙනම් අපි බලමු ඉස්සලා මේක අන්බොක්ස් කරලා මේ ගැන සම්පූර්ණ රිවිව් එකක් අද මම වීඩියෝ කතා කරනවා. ඉතින් guys මගේ WhatsApp channel එකට තාම ඔයගොල්ලෝ join වෙලා නැත්නම් පල්ලේ තියෙන comment section එකේ තියෙන link එකේ මගේ WhatsApp channel එකට join වෙන්න. ඕගලන්ට ඉස්සරෙන් බලා ගන්න පුළුවන් portable action camera එක. ඊට පස්සේ ඕගලන්ට පුළුවන් කැමරාවේ කැමරා එක බලා ගන්න පුළුවන්. එච්චරයි තමයි ඉස්සරහෙන් බලා ගන්න තියෙන්නේ. අපි බලමු මොකද්ද මේකේ පිටිපස්සෙන් බලා ගන්න තියෙන්නේ කියලා. මේක තමයි පිටිපස්සේ තියෙන view එක. ඉතින් පිටිපස්සේ තියෙනවා front view pitch එකක් සහ back view pitch එකක්. ඊට පස්සේ පල්ලෙන් බලා ගන්න පුළුවන් අපිට SD include වෙනවා photo video record night vision motion detection SD 1.3 screen එකක් 1000 megapixel battery එකක් 180 wide angle rotation එකක් තියෙනවා clip design එකක් තියෙනවා photo video record මේක include වෙනවා night vision සහ motion reaction එකත් මේකේ include වෙනවා. ඒ features 10 තමයි මේකේ mainly include වෙන්නේ. ඉතින් අපි බලමු ඊළඟට පැත්තෙන් මොනවද බලා ගන්න පුළුවන් එන්නේ කියලා. ඉතින් අපිට right side පැත්තෙන් බලා ගන්න පුළුවන් portable action camera එක. ඊට පස්සේ ඔයා තෝරගත්ත එක තියෙනවා. මෙතන මම තෝරගත්තේ 2K එකක්. හරි අපි බලමු ඊට පස්සේ ඊළඟ පැත්තෙන් මොකද තියෙන්නේ කියලා. ඊට පස්සේ video record protection camera video record night vision කියන මේ features හතරත් include වෙනවා. ඊට පස්සේ අපි බලමු මේක open කරලා. හරි ඉතින් guys අපි ඉස්සරහම මේක unbox කරන් ඉමු. ඉතින් මෙන්න ඉස්සරහෙන් අපි ඉස්සරහම unbox කරගමු. මෙන්න මෙහෙම තමයි ඉස්සලම අන්බොක්ස් කරගන්න. අපි ඉස්සලම මේක එළියට අරන් බලමු මොකද්ද මේක ඉස්සලම හම්බෙන්නේ කියලා. ඉතින් අපි ඉස්සලම ගත්තාම කැමරාව සහ කේබල් එක තියෙනවා. අපි කේබල් එක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. ඊට පස්සේ ඔයගලන්ට ගන්න පුළුවන් කැමරා එක. ඉතින් මේක තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ කැමරා එක. අපි කැමරා ගාව අන්තිමට කතා කරමු. අපි ඉස්සලම බලමු තව මොනවද පෙට්ටියේ තියෙන්නේ කියලා. ඕගලන්ට තව පෙට්ටිය බලා ගන්නවා user manual එක. ඉතින් මේ user manual එකේ ඉස්සලාම තියෙන ඉංග්‍රීසි සහ චයිනා language වලින් තමයි ඔයගලන්ට තියෙන්නේ. අපි මේක ඔයගලන්ට පුළුවන් වැඩි විස්තර සඳහා මේක කියවන්න. අපි මේක පැත්තකින් තියාගෙන අපි යහගමු කැමරා එක. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේක තමයි කැමරා එක. අපි මෙතන තියෙන ස්ටිකරේ දෙනට අයින් කරගමු. පරි අපි එක පැත්තකින් තියාගමු. දැන් ඔයාලට පුළුවන් මෙන්න එක ඔන් කරගන්න. අපි මේක ඔන් කරන් ඉමු. ඔන් වුණා. දැන් අපි බලමු මෙතන තියෙන කැමරා එක 180 degree rotate වෙනවාද කියලා. ඒ කියන්නේ අංශක 180ටම කරකන්න පුළුවන්ද කියලා. මෙන්න තියෙන ඔයගලන්ට පිළුවන් බලාගන්න.
මෙන්න මේ විදිහට තමයි මේක රොටේට් වෙන්නේ 180ම සැරහුවා. ඊට පස්සේ අපි බලමු තව මොනවද තියෙන මේකේ ෆීචර්ස් කියලා. මේක පවර් ඔන් බටන් එක තියෙනවා, අන්ඩු බටන් එක තියෙනවා. උඩට පාලට තියෙන බටන් එක තියෙනවා, ඕකේ තියෙනවා. ඒ බටන් පහ තමයි මේකට ඉන්ක්ලූඩ් වෙන්නේ. ඊට පස්සේ අපි බලමු තව මොනවද තියෙන මේකේ ෆීචර්ස් කියලා. ඔයගලන්ට මේක ෂර්ට් එකේ හරි කොයි හරි ගහ ගන්න පුළුවන්. එන්න මේ වගේ. So guys, ඉතින් මේක දාගන්න මේ වගේ තමයි ෂර්ට් එක ෆිට කරගන්න ඕනේ. පොඩ්ඩක් ඈඩ් කරගෙන මෙහෙම තමයි ෂර්ට් එකට ෆිට කරගන්නේ. ඒ ඕන ඊට පස්සේ මේක ඕන විදිහට ඇන්ගල් කරලා ඔයගොල්ලන්ට රෙකෝඩ් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න බං කැමරා එක මේකේ බැටරි බැස්ස අපි ඉස්සරම charge කරන් යමු. A few moments later. හරි ඉතින් guys මම මේක charge කරගත්තා. ඉතින් මේක charge කරගෙන අපි ඉස්සෙල්ලාම බලමු මේකේ තවත් මොන features මේකේ තියෙන්නේ කියලා. අපි බලමු ඉස්සෙල්ලාම මේක ඔයාලට පේනවා මෙතන තියෙනවා බැටරි කණු දෙක. මේක තමයි බැටරි charge වෙලාද නැද්ද කියලා පෙන්නන්නේ. ඊට පස්සේ ඔයාලට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් TF tray එක. කියන්නේ chip card insert කරන port එක. මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් charging port එක. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න රිසර්ට් එකට මේක يعني fit කරගන්න පුළුවන් පොඩි කැලලක් තියෙනවා. මේකෙන් ඔයාලට මේ වගේ ලේසියෙන් fit කරගන්න පුළුවන්. ඊට පස්සේ වගේ cam එක 180 angle rotate කරන්න පුළුවන්. මෙන්න මේ වගේ. අපි ඉස්සෙල්ලා මේක on කරගෙන බලමු. long press කරගත්තාම මේක on වෙනවා. මේකේ මම chip එකක් insert කරලා නැහැ. ඉතින් මට chip එකක් ගන්න බැරි වුණා. ඔයගොල්ලන් chip එකක් අරගෙන insert කරලා බලන්න. අපි ගන්න කෙනෙක් නෝ මේක අනිවාර්යෙන්ම ගන්න ඕනේ කැමරාවක්. low budget එකකට තමයි ඔයාගේ first option එක. ඉතින් ඒ හින්දා ඔයා මේ offer එක මිස් කරගන්න එපා. මම මේක ගත්තේ දරස් එකකින් මේ දවස්වල යන offer එකකින්. ඒ offer එකකින් හින්දා මම රුපියල් 4000කට මම මේක මිලදී ගත්තා. ඔයාලට මේ chance එක මිස් නොකර ඉක්මනට මේක මිලදී ගන්න. ඉතින් අද ගැන තියෙන්නේ ඔයාලට වැදගත් වීඩියෝක් අද මම ගෙනාවා. මම subscribe කරලා like කරලා comment කරලා share කරලා යන්න අමතක කරන්න එපා. මම ඇවිල්ලා PC Studio